පාසල් සිසුන්ගේ ජයග්‍රහණයක් ගැන තමයි කියන්න සූදානම් වෙන්නේ. ඉතින් කාම්බෝජයේ පැවැත්වුණා ජාත්‍යන්තර නිර්මාණශීලීත්වය සහ නවෝත්පාදන සම්මාන උළෙලට සමගාමීව තරඟාවලියක්. ඉතින් මේ තරඟාවලියට අපේ සිසු සිසුවියන් සම්බන්ධ වුණා. ඉතින් ඔවුන් මේන් ජයග්‍රහණය කරලා පදක්කම් ගණනාවක් අපේ රටට අත් කරලා දීලා තියෙනවා. ඉතින් ඔවුන් ඊයේ අලුයම දිවයිනට මෙන්න මේ ආකාරයෙන් පැමිණියා. කාම්බෝජයේ පැවති ජාත්‍යන්තර නිර්මාණශීලීත්ව සහ නවෝත්පාදන සම්මාන උළෙලට සමගාමීව පැවති තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සිසුන් පිරිසක් සහභාගී වුණා. ඒ සඳහා ව්‍යාපෘති 5ක් ඉදිරිපත් කළ සිසු කණ්ඩායම එහිදී රිදී පදක්කම් 4ක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වුණා. ජයග්‍රාහී ශ්‍රී ලංකා සිසුන් ඊයේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණියා. ඔවුන්ව පිළිගැනීම සඳහා පසල්වල ගුරු බෞතුන් සහ දෙමව්පියන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. මෙම තරගාවලියට ලෝකයේ රටවල් 40ක නවෝත්පාදන නිර්මාණ ව්‍යාපෘති ඉදිරිපත් කරමින් සිසුන් දහසක පිරිසක් සහභාගී වී තිබෙනවා. එහිදී ශ්‍රී ලාංකික සිසු පිරිස සුහුරු වායු පෙරණයක්, සාගරයේ අපද්‍රව්‍ය ඉවත්කරණයක්, ස්ථානගත කාලගුණ වාර්තාකරණ උපකරණයක්, අන්තර්ජාල පහසුකම් රහිත සුහුරු ඔරලෝසුවක් සහ ව්‍යායාම කිරීමේදී පුහුණුකරුවෙකුගෙන් තොරව වැරදි පෙන්වා දෙන උපකරණයක් යන නවෝත්පාදන නිර්මාණ ව්‍යාපෘති ඉදිරිපත් කර තිබුණා. කාම්බෝඩියාව, ඉන්දුනේසියාව, USA, මෙක්සිකෝ, බ්‍රසීල් ඔය වගේ ගොඩක් රටවල් වලින් ටීම්ස් ඇවිල්ලා තිබ්බා. අපේ ළමයින්ටත් මේ කම්පිටිෂන් එකට යන්න වාසනාව හම්බුණා. ඒගොල්ලෝ නැෂනල් රවුන්ඩ් එක දිනලා ඒගොල්ලන්ට පුළුවන් වුණා. අපේ ඔක්කොම ටීම් 5 ගියා. ටීම් 5ට මෙඩල් හම්බුණා. ටීම් 5න් සිල්වර් 4කුත්, බ්‍රොන්ස් 1කුත් සිකියර් කරගෙන අපේ ලංකාවට එන්න ලැබුණා. මම හිතනවා ලංකාවේ ලොකු ආඩම්බරයක්. ලංකාවේ රොබොටික්ස් ඉන්ඩස්ට්‍රි එකටත් ලොකු ගැම්මක් මම හිතනවා ඉස්සරහට අපිට තව මේ වගේ කම්පිටිෂන් වලට ගිහිල්ලා අපිට ඉනෝවේෂන්, රොබොටික්ස්, ටෙක්නොලොජි පැත්තට අපේ නෙක්ස්ට් ජෙනරේෂන් එක තල්ලු ගන්න ලොකු රුකුලක් කියලා. මේ දෙවෙනි වතාව තමයි මේ ආකාරයට ලංකාවේ දරුවෝ මේ අන්තර්ජාතික තරගාවලියට සහභාගී වෙන්නේ. මේ අවුරුද්දේ විශේෂත්වය තමයි මේ දරුවන් හැමෝටම මෙඩල්ස් ලබාගෙන ලංකාවට පැමිණීමට අවස්ථාව ලැබීම. ගොඩක් සතුටින් මේ දරුවන්ගේ මේ අචීව්මන්ට් එක සම්බන්ධයෙන්. Or simply visit adaderana.lk.